හරි අපි කොහොමද forex account එකක් හදාගන්නේ trading කරන්න කියලා අපි කතා කරන්න යන්නේ. ඉතින් එතකොට මුලින්ම ඔයාලා අපේ මේ Telegram group එකේ ඔයාලට අපි link එකක් දාලා තිනවා. එහෙම නැත්නම් මුලින්ම කරන්න ඕන මේ වීඩියෝ එකේ පල්ලෙහෙන් අපි දාලා තිනවා description එකේ අපේ මේ group මොනවාද accounts create කරන link එක. ඔයා මුලින්ම මේක උඩ click කරන්න ඕන. මේක උඩ click කරපු ගමන් ඔන්න ඔයාලට OneRoyal web එකට යනවා. මේ වෙබ් එකට ගිහපුවාම ළමයි මේ වෙබ් එකේ ඔයාලට මුලින්ම පෙන්නන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේ ඉන්ටර්ෆේස් එක පොඩ පහළට යන්න ඕන. පහළට ගිහපු ගමන් ඔයාලට පෙන්නනවා open corporate account, open individual accounts කියලා. හරිද? corporate account එකකට අනිවාර්යයෙන් company name එක email එක කියලා දෙකක් පෙන්නනවා. අනිවාර්යෙන් ඔයා හදන්න ඕනේ individual account එකක්. එතකොට ඔයාලට options දෙකක් පෙන්නන්නේ නැහැ. පෙන්නන්නේ එකම තැනක එක email එකයි. ඊට පස්සේ මෙතන ඔයාගේ email එක ගහන්න ඕන. හරිද? ඔයා දැනට පාවිච්චි කරන email එක ඔයා ගහන්න ඕන. දැන් මම දැන් නිකන් අපේ ළමයිගේ account එකක් හදන්න යන්නේ. මේකේ දේවල් ටික මම ගහන්නම්. ඊට පස්සේ open accounts කියන එක දුන්නාම ඔයාට කෙලින්ම ඔයාගේ email එකට එනවා කෝඩ් එකක්. හරිද? මේ කෝඩ් එක ඔයා දෙන්න ඕන. හරිද? ඊට පස්සේ ඔයාගේ ඔන්න account එක create වෙනවා පළවෙනි එක. හරිද? ඔයාගේ account එක create වුණාට පස්සේ ඔයාට email එකක් එනවා අපවසර welcome to OneRoyal කියලා. ඒක email එකට එනවා. ඒක ගැටලුවක් නෑ. ඒක ගැන හිතන්න එපා. welcome to OneRoyal කියලා ඇවිල්ලා ඊට පස්සේ ඔයාට login එක ඔය password එක ඔයාට එනවා. එතකොට ඔයා හදිස්සියාරේ මෙන්න මේ interface එකෙන් log out වුණොත් කොයි හරි වෙලාවකදී ඔයාට ඊගාවට කරන්න ඕනි වෙන්නේ ඔයාට පුළුවන් කෙලින්ම ගිහිල්ලා හරි ඒක මං උනොත් කියන්නම්කෝ. හරිද? හදිස්සියෙන් log out වුණොත් එහෙම ඔයාට කරන්න තියෙන්නේ මොකුත්ම නැහැ. Chrome browser එකට ගියා. හරිද? මෙතන ගිහිල්ලා OneRoyal login කියලා search කරන්න. OneRoyal login කියලා search කරපුවම ඔයාට පේනවා OneRoyal කියලා account එක. මෙන්න මෙතන click කරාම ඔයාට මෙතන මේ interface එක ඇතුලේ ඔයාට පෙතර දකුණු පැත්තේ උඩම ඉරි කැලේ තුනක් තියෙනවා. මෙන්න මෙතනින් ඔයාට login කියන එක click කරලා ඔයාට මෙතන ඔයාට email එක ඔයා දැන් පාවිච්චි කරන email එක සහ ඔයාට password එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාගේ අර ඔයාගේ email එකට ඇවිල්ලා තියෙනවා welcome to OneRoyal කියලා. ඒක මෙතනට දාලා ඔයාට login වෙන්න පුළුවන් හදිස්සියේ හරි අර interface එක log out වුණොත්. හරි. ඒක මතක තියාගන්න. ඒක නිකන් පොඩක් දැන ගැනීම පිණිස කිව්වේ. හරි. දැන් අපි හදන් ආපු එකට යන්කෝ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාට පුළුවන් ඔයාගේ සම්පූර්ණ නම ගහන්න. ඊට පස්සේ මෙතන ඔයා පාවිච්චි කරන දැනට ෆෝන් නම්බර් එක ගහන්න ඕන. මේකේ WhatsApp එහෙම තියෙන්නත් ඕනි. හරිද? ඊට පස්සේ මේක ගහලා ඊට පස්සේ මෙතන බර්ත්ඩේ එක ඔයා දාන්න තියෙනවා. බර්ත්ඩේ එක ඔයා දාන්න ඕන. ඊට පස්සේ මෙතන ඔයාගේ country එක ශ්‍රී ලංකාව කියලා search කරලා ඒක උඩ ටික් එකක් දාන්න තියෙනවා. ටික් එක දාන්න ඕන. ඊට පස්සේ මෙතනින් ඔයා language එක ඉංග්‍රීසි විදියට දාගන්න. දාගෙන මෙන්න මෙතන ටික්ස් දෙකක් තියෙනවා. මේ ටික්ස් දෙක දාලා continue දෙන්න. හරිද? continue දුන්න ගමන් ඔන්න ඔයාගේ account එක create වෙනවා. හරිද? ඊට පස්සේ ඔයාට තවත් welcome ඒ කියන්නේ තවත් OneRoyal එකෙන් තවත් email එකක් ඊට පස්සේ ඔයාට එනවා. ඒකත් එක පැත්තක තියන්න ඒක වැඩකුත් නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන verified now කියලා තියෙනවානේ. මේ මෙතන පෙන්වනවා verified now කියලා. මෙන්න මේ verified now කියන එක ක්ලික් කරලා ඔයාට තියෙන මේ details ටික ඔයාට add කරා යන්න තියෙන මෙතන city එක විදියට ඔයාට දාගන්න පුළුවන්. හරිද? ඔයාගේ ළඟම ප්‍රධාන town එක. ඊට පස්සේ මෙතන address එක දාන්න පුළුවන්. හරිද? ඔයාගේ දැනට address එක. මේ අපේ ඒවා එහෙම දාන්න එපා. ඔයාලගේ address එක ඔයාලා දාගන්න. ඊට පස්සේ මෙතන postal code එක තියෙනවා. ඔයාට postal code එක ගන්න මේක මෙහෙම copy කරලා ඔයාට ගිහිල්ලා මේ ටික ඔක්කොම ඔයාට copy කරගෙන ගිහිල්ලා මේක copy කරගෙන ඔයාට ගිහිල්ලා Chrome browser එකට ගිහිල්ලා Chrome browser එකට ගිහිල්ලා ඔයාට මේක දාලා ඉවරලා මේ ඔයාගේ address එක copy paste කරලා ඊට පස්සේ postal code කියලා ඔයාට මේ postal code කියලා search කරාම ඔන්න ඔයාට එනවා මේ address එකට දාලා postal code එක. හරිද?
දැන් මේ අපිට පේනවාද මේ 82 420 කියලා තියෙන postal code එක. හරිද? එතකොට දැන් ඔන්න මම මෙතන postal code එක ඔයාගේ එක වෙනස් වෙන්න පුළුවන් ඈ. දාලා continue දෙන්න. continue දුන්න ගමන් ඔන්න ඔයාගේ මෙතනින් account එක verified වෙනවා. verified වෙච්ච ගමන් මෙතනින් එහාට ඔන්න ඔයා documents ටිකක් upload කරන්න sorry මෙතන status ටිකක් දාන්න තියෙනවා. මෙන්න මේකේ මම මේ දාන ටිකම දාන්න ඔයාට. හරිද? මේක part time කියලා දාන්න. ඊට පස්සේ මෙතනින් ඔයා දාන්න educations කියලා. ඊට පස්සේ මෙතන 0.24999ක් කියලා දාන්න. මේකත් 0.49999ක් කියලා දාන්න. ඊට පස්සේ මෙන්න මෙතනට දාන්න මෙතනට දාන්න cryptocurrencies කියලා. ඊට පස්සේ මෙන්න මෙතනදී forex fx කියලා දාන්න. forex fx කියලා දාලා 0.2ක් අතර experience එක දාන්න. ඊට පස්සේ මෙතනදී personal කියලා දාන්න. sorry මේ professional කියලා දාන්න. දාලා ඉවරලා මෙතනින් continue දෙන්න. හරිද? දුන්නාට පස්සේ මෙන්න මෙතන ප්‍රශ්න තුනක් අහනවා පුතේ ඔයාලගෙන්. හතරක් අහනවා. මේකේ එක ප්‍රශ්නයකටවත් just කියලා දාන්න එපා. no කියලා දාන්න. මේ පළවෙනි එකට no කියලා දාන්න. දෙවෙනි එකටත් no කියලා දාන්න. තුන්වෙනි එකට ශ්‍රී ලංකන් කියලා search කරන්න. හරිද? search කරලා මේ හතරවෙනි එකටත් no කියලා දාන්න. ඊට පස්සේ pin number කියන එකටත් පළවෙනියට උඩම තියෙනවා ප්‍රශ්නයක්. මෙන්න මේකට හරියක් දාන්න. ඊට පස්සේ continue දෙන්න. හරිද? continue දුන්නාට පස්සේ ඔන්න ඔයාගේ account එක මෙතනින් create වෙලා මෙතනදී ඔයාට පෙන්නනවා document එකක් upload කරන්න verification options විදියට මෙතන ඔයාට smart verification කියන එක දෙන්න. මේක දුන්නාට පස්සේ ඔයා මේක continue කරන්න. continue කරාට පස්සේ ඔයාට එනවා මෙන්න මෙතන date මොනවාද data and privacy කියන එකට දාලා continue දුන්නාම ඔන්න step එකක් යනවා ඉස්සරහට. ඊට පස්සේ ඔයාට මෙතන පුළුවන් driving license එක ID card එක passport එක මේ තුන එකක් ඔයාට upload කරන්න. මෙතන මම tick එක දාගත්ත ID card කියලා continue දුන්නාම අපිට පුළුවන් මෙන්න මෙතන ෆොටෝ එකක් අපිට අප්ලෝඩ් කරන්න. දැන් මම මෙතන ඔන්න මේකේ ෆොටෝ එක මම ගහනවා මේ බෑක් එක. හරිද? ඊට පස්සේ මේකෙම ෆන්ට් එක ක්ලියර් ගහන්න ඕන, බොඳ වෙන්න ගහන්න එපා. හරිද? දාලා යූස් දුන්නාම චූටේ ලහක් යද්දි මෙයා මේ දෙකම ගන්නවා ડોකියුමන්ට් එකක් විදිහට. හරිද? හරි. දාලා ඉවරලා upload from sites කියලා එක මෙන්න මේක ක්ලික් කරන්න. දැන් මෙයාගේ තියෙන්නේ මේ සිංහල ID එක තියෙන්නේ. හරිද? මේක එන පරණ ID එකක්. මේක සිංහල ID එක තියෙන. ඉතින් එතකොට මේක ගන්නෙ නෑ. එතකොට සිංහල ID එක තිබුණොත් කවුරු හරි ඔයාලා ඉක්මනට මට WhatsApp කරන්න. ඔයාගේ ඒ කියන්නේ ඔයාගේ ID එකේ දෙපැත්තම ෆොටෝස් ගහන්න. හරිද? දෙපැත්තම ෆොටෝස් ගහලා මට WhatsApp එකක් දාන්න. ඔයාගේ email එකයි ඔයාගේ phone number එකයි ඔයාගේ ID එකේ ෆොටෝස් දෙකයි දෙපැත්තම දාන්න ඕනේ මට. ඒ දානකොට ඔයාලට මම නම්බර් එක කියන්නම්. මගේ නම්බරයක් තියෙනවා. ඒ නම්බරේට ඔයා WhatsApp කරන්න. 074යි 412යි 36යි 30 කියන නම්බරේට මේ අප්ලෝඩ් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊදුර වල දෙන්නේ අනිත් පැත්ත. ඉතින් දැන් ඔන්න මේ මෙයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක තිබ්බ නිසා මම ඩ්‍රයිවිං ලයිසන්ස් එක අප්ලෝඩ් කරා. හරිද? කාගේ හරි සිංගල් ID එක තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මට මම ඔය දැන් කිව්වනේ මගේ නම්බරේ 074යි 412යි 3630 කියන නම්බර් එකට WhatsApp කරන්න. ඔයාගේ සිංගල් ID එක පැහැදිලි ෆොටෝස් දෙකයි ඔයාගේ email address එකයි ඔයාගේ වැඩ කරන phone number එකකුයි දාලා මට screenshot මේ කියන්නේ මට WhatsApp කරන්න මේ සිංගල් ID එක තියෙන මේක verified කරලා දෙන්න කියලා. එතකොට මම verified කරලා දෙන්නම්. ඊට පස්සේ මේක මම continue කරනවා. continue කරාට පස්සේ ඔන්න verification එක මෙතනදී හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ඔන්න face එක පෙන්වන්න. එතකොට ඔයාලගේ face එක පෙන්වන්න ඕන. හරිද? මූණ පෙන්වන්න ඕන. මගේ ID එක හරි. ඊට පස්සේ ඔන්න ඕක චෙක් කරා. ඊට පස්සේ මෙතනින් එහාට ඉතින් එතකොට ඔන්න ඔය විදියට තමයි මේකේ වෙරිෆිකේෂන් එක කරන්නේ. මේ වෙරිෆිකේෂන් එක කරාට පස්සේ මෙතනින් එකක් හරි ඔයාලගේ
හරි. දැන් ඔයාලා මෙන්න මේ විදියට අර වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ප්ලේස් එකට ඔයාලා එනවා. සමහරට වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් වෙන්න දවසක් විතර යයි. හරිද? ඒක සෙනසුරාදා ඉරිද හැදුවොත් සවුන්ද වෙනකන් ඉන්න වෙනවා. හරිද? බ්ලාස්මෙන්ද හැදුවොත් සිකුරාදා වෙනකන් වෙයි. සමහරට සිකුරාදා හැදුවොත් සෙනසුරාදා ඉරිද දවස් දෙකෙන් බලන් ඉන්න වෙයි. හරිද? ඊට පස්සේ කොහොම හරි කමක් නැහැ. ඔයාලට මම වීඩියෝ එකේ මුලින්ම කිව්වා ඔයාලා මෙතනින් ලොග් අවුට් වුණා කියලා මේ ඉන්ටර්ෆේස් එක නැතුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ආපහු සැරයක් ඔයාට එනවනම් ඔයා කෙලින්ම Chrome browser එකට එන්න කෙලින්ම කියලා OneDroid login කියලා search කරන්න. OneDroid login කියලා search කරා මෙන්න මෙතන OneDroid කියලා එනවා. මෙන්න මෙතනදී ඔයාට මේ ඉරි කැල තුන ක්ලික් කරලා පල්ලෙහාම තියෙනවා sign in කියන. මෙන්න මේ sign in කියන එක දුන්නාම ආපහු සැරයක් ඔයාට ඊමේල් එකයි පාස්වර්ඩ් එක ගහන්න වෙනවා. දැන් මම ඊමේල් එකේ පාස්වර්ඩ් එක ගහලා තියෙන නිසා මේ ආපහු මෙතනට ආවා. හදිසියෙ ඔයාලා ඉන්ටර්ෆේස් එකෙන් වෙනස් වෙලා හරි මොනවා හරි කෝල් එකක් කියලා පිස්සෙක් වද දුන්නොත් එහෙම නැති වෙනවනේ. එතකොට එන විදිය තමයි ඔය කිව්වේ. හරිද? හරි. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන ඉරි කැල තුනක් තියෙනවා වම් පැත්තේ මේ. මෙන්න මෙතන ඉරි කැල තුනක් තියෙනවා. මේක ක්ලික් කරලා ඔයාට බෝනස් කියලා දෙනවා. මෙන්න මේ බෝනස් කියන එක ක්ලික් කරාම 100% trade bonus කියලා තියෙන ඔප්ෂන් එකක් මේ. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කරාම 100% trade bonus කියන එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතනට එද්දි මෙතන Adrian continue කියන එකට ටික් එකක් දාන්න තියෙනවා. දාලා continue දුන්නාම අන්න ඔයාට එනවා select platform කියලා search කරන්න එක. මෙතන ඔයා MT5 කියලා දීලා continue කියන එක දෙන්න. MT5 දීලා continue කියන එක දුන්නාම ඔයාට මෙන්න මෙතන එනවා select කරන්න option එක. මෙන්න මෙතනින් ඔයා select කරන්න ඕන classic bonus account කියලා. හරිද? classic bonus account කියන එක select කරලා leverage එක 1,1000 දාගන්න currency එක USD කියන එකම තියලා continue දෙන්න. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මෙතන continue දෙන්න. හරිද? එතකොට ඔන්න classic bonus account එකක් ඔයාට open වෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ මෙතන තියෙන password එක login එක මේක අනිවාර්යයෙන්ම මතක ඇතුව ඔයා ඔයාගේ වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි යාළුවෙක්ට හරි එහෙම නැත්නම් තමන්ගේ වෙන account එකක් තියෙනවා නම් ඒකට මේකේ login එකයි password එකයි ඔයා අනිවාර්යයෙන්ම screenshot එකකුත් මේ වගේ ගහලා තියාගන්න. හරිද? ඊට අමතරව මේකේ login එක මෙහෙම කොපියක් දාගන්න. login එක කොපියක් දාගෙන කාට හරි මේකේ login එක යවලා තියන්න. දැන් මම මේක මගේ Telegram group එකක් තියෙනවා. මම ඕකට පොඩ්ඩක් දාලා තියෙනවා. හරිද? login එක මෙහෙම දාලා password එකත් මෙහෙම දාලා තියෙනවා. මට මොකද මේ දෙක අනිවාර්යෙන් ඕන වෙනවා ඊගාවට. හරිද? ඊට පස්සේ දාලා මේක හරි. දැන් මේක මෙතනින් ඉවරයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපිට මෙන්න මෙතන ඉරි කැල තුන ක්ලික් කරලා මොනවාද ඉරි කැල තුන ක්ලික් කරාම live open accounts කියලා තියෙනවා. ඒකේ ඊට පස්සේ මේකේ accounts overview කියන එක දෙන්න. මෙතන accounts overview කියන එක දෙන්න. account overview කියන එක දුන්නාම අපිට පෙන්නනවා මෙන්න මෙතන අපේ account එක classic bonus account කියලා. මේ classic bonus account කියන එක මෙතන තියෙදි MT5 කියලා තියෙන්නේ. දැන් අපිට ඕනේ මේකට සල්ලි deposit කරන්න. එතකොට මෙන්න මෙතන deposit කියලා option එකක් තියෙනවා. මෙන්න මේ deposit කියන option එක click කරාම පුතේ wallet එනවා මේක deposit කරගන්න. මෙතන deposit කරන්න පුළුවන් wallet options තියෙනවා 3ක්. හරිද? options 3ක් තියෙනවා. එතකොට මේ options 3න් bank transfer, cryptocurrency, local deposit, Netflix තියෙනවා, ඔහොම තියෙනවා, card payments කියලා ඔහොම තියෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ Binance account එක මේකට connect කරගන්න විදිය. එතකොට ඔයා මුලින්ම කරන්න ඕනේ මේ cryptocurrencies වල image එකක් තියෙන මේක උඩ click කරලා මෙන්න මෙතන continue කියන එක දෙන්න. දුන්න ගමන් ඔයාට එනවා මේකට deposit කරගන්න ඕනේ ඔයාට කොච්චරද කියලා. එතකොට ඔයා මේකට deposit කරගන්න ඕනේ අපි අඩුම අපේ signal service එකට යනවා $150ක් ඔයා deposit කරගන්න ඕනේ. එතකොට $150ක් ඔයා deposit කරගන්න ඕන ඔයාගේ Binance account එකේ $150 funding එකේ $155ක්වත් අඩුම funding එකේ තියෙන්න ඕන. $155 funding එකේ තියෙනවා නම් ඔයාට මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා deposit amount එක කියලා $150 කියලා type කරන්න. මෙතන currency කියන තැන ඉරිකැලි මෙතන පොඩි ඊතලයක් තියෙනවා. මෙතනින් Binance Pay කියලා select කරගන්න. මතක තියාගන්න අපි Binance එකෙන් සල්ලි දාගන්න. ඒ නිසා Binance Pay කියන එක දාන්න ඕන. අඩුම $30කට වඩා වැඩි වෙන්න ඕන deposit එක. එතකොට මම $150 කිව්වා අපේ VIP එක free දෙන්නේ. මේකට වයින් ඕන $150කට වඩා වැඩිපුර තියෙන්න ඕන. ඊට පස්සේ මේක continue දෙන්න. මේක continue දුන්නාට පස්සේ ආයෙත් ඔයාට continue කියලා option එකක් එනවා. හරිද? මෙන්න මේ continue කියන option එක ආවට පස්සේ ඔයාට මෙතන පෙන්නනවා QR code එකක් scan කරන්න.
මේක වා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මොකද ඔයාගේ ෆෝන් එකේම නම් QR මොනවද Binance app එක තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ. ඔයා මේක කෙලින්ම ස්ක්‍රීන්ෂොට් එකක් මේ විදිහට ගහගන්න. ගහගෙන ඔයා කෙලින්ම ඔයාගේ Binance එකට එන්න. ඔන්න ඔයාගේ Binance එකට එනකොට Binance එක මේ විදිහට තමයි ඔයාට පෙන්නන්නේ. හරිද? Binance එකට එනකොට Binance එක හරි. දැන් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තානේ. දැන් ඔයා කෙලින්ම Binance එකට ආපු ගමන් Binance එක ඔයා මේ asset කියන එකට ගිහිල්ලා asset එකේ ෆන්ඩින් වල ඔයාගේ ගාව තියෙන්න ඕන. ඔයා දැන් ඩොලර් 150ද 200ද 500ද දාගන්න. ඒ ගාන ඔයා කෙලින්ම මෙතන ෆන්ඩින් වල තියෙන්න ඕන. දැන් මගේ ෆන්ඩින් එක ඩොලර් 4යි තියෙන්නේ. මොකද මම දැන් ඩිපොසිට් කරගන්න නෙමෙයි යන්නේ. නමුත් කරන විදිය පෙන්නන්න. හරිද? එතකොට ඔන්න home එකට ඇවිල්ලා කෙලින්ම ඔයාගේ ඩොලර් 150ක් නවා දැන් දාන්න යන්නේ. ඔයා කෙලින්ම මෙන්න මෙතන මේ අත තියෙනවා මේ හෙඩ්සෙට් එකට එහා පැත්තේ අත. මෙන්න මේක ක්ලික් කරාම ඔයාට පෙන්නනවා send to Binance user කියලා. හරිද? මෙන්න මේ send to Binance user කියන එක ක්ලික් කරලා ඔයාට USDT send කරන්න බෑ. ඔයාට පුළුවන් වෙන්නේ මෙන්න මෙතන scan කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන මේ උඩම තියෙනවනේ scan. මෙන්න මේ scan කියන එක ක්ලික් කරාම ඔයාට QR එකක් scan කරන්න නෙමෙයි කැමරාවක් ඔන් වෙන්නේ. දැන් ඔයාගේ ස්ක්‍රීන්ෂොට් එකක් නේ තියෙන්නේ. ඔයා ගහගත්ත. එතකොට ස්කෑන් කරන්න එකක් තියෙනවා. ඔයා PC එකේ නම් ඔයාගේ Forex account එක තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් Binance account එක තියෙන්නේ PC එකේ නම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඔයා ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එකක් නිසා upload QR code කියලා තියෙනවා. මෙන්න මේ upload QR code කියන එක ක්ලික් කරලා කෙලින්ම ඔයාගේ gallery එකේ තියෙන QR එක කෙලින්ම මෙතන ගන්න පුළුවන්. දැන් ගත්තාම මේ පෙන්නනවාද මේ ඩොලර් 150ක් මම ඩිපොසිට් කරන්න යන්නේ. හැබැයි 151ක් ඕන. හැබැයි මේක ඩිපොසිට් කරන්න මගේ අතේ සල්ලි නැති නිසා unsuccessful කියලා තියෙනවා. හැබැයි සල්ලි තියෙනවා නම් කෙලින්ම මෙතනින් confirm කියලා තියෙනවා. දැන් මෙතන deposit now කියන තැන confirm කියලා තියෙන්නේ. කෙලින්ම මේක ක්ලික් කරපු ගමන් සල්ලි ටික ඔයාගේ forex account එකට වැටෙනවා. හරිද? forex account එකට ඔයාගේ වැටිච්ච ගමන් ඔයාට trade කරන්න තියෙන්නේ ඊගාවට. කොහමද trade කරන්නේ? අපි ඔයාට කියලා දෙන්නම්. කොහමද trade කරන්න කියලා. එතකොට කෙලින්ම ඔයා සල්ලි ටික ඔයාට වැටුණා. ඊගාවට ඔයා කරන්න ඕන මුලින්ම ඔයා මතකද login එකකුයි password එකකුයි save කරගත්තා. අන්න ඒක අරගෙන ඔයා එන්න ඕන කෙලින්ම ඔයාගේ MT5 කියලා Play Store එකකින් ඔයා download කරලා තියෙන්න ඕන app එක. හරිද? නැත්නම් ඔයා Play Store එකට ගිහිල්ලා MT5 කියලා download කරන්න. දැන් මම MT5 කියලා download කරගන්න ඕන්න. MT5 කියලා search කරා මම මේක download කරගන්නවා. Meta Trade 5 කියලා තියෙන්නේ. මේක මම download කරගන්නවා. දැන් මම ගාව Apple එකක් තියෙන නිසා මේක interface එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? මම කියලා දෙන්නම් ඔයාලට. හරි. මම ඔන්න Apple එකේ MT5 කියලා search කරා. එතකොට මම Apple එකේ MT5 කියලා search කරා. මෙතන accept කරන්න තියෙනවා. මේක accept කරා. open demo accounts එක අයින් කරනවා. එතකොට මේකේ මට පෙන්නන්නේ මෙන්න මේ විදිහට තමයි interface එක. හරිද? කොහොමද chart trade history කියලා මට Apple එකේ මට පෙන්නන්න. හරිද? එතකොට සල්ලි මොකුත් නැහැ. එතකොට Apple එකේ log වෙන විදිය Android එකේ log වෙන විදිය වෙනස්. හරිද? Apple එකේ log වෙනකොට Apple එකේ මේ interface එක තිබ්බා වුණාට Android එකට යනකොට Android එකේ තියෙන්නේ කෙලින්ම මෙන්න මේ විදිය. හරි. Android එකට යනකොට Android එකේ තියෙන්නේ මේ විදියට. හරිද? එතකොට Android එකට ගියාම Android එකේ ලොකුට ධන ලකුණක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරලා ඔයාට මෙතන search bar එකක් තියෙනවා. මෙන්න මෙතනින් ඔයා search කරන්න ඕන One Royal කියලා. හරිද? හරිද? ඊට පස්සේ ඔයාලට පෙන්නනවා Royal ETF LLC කියලා. මෙන්න මේක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතන තියෙනවා අර ඔයා මුලින්ම මම අර කිව්වනේ login එකයි password එකයි දාගන්න කියලා. මෙන්න මෙතන login එක දාලා මෙතන password එක ඔයා දාගන්න ඕන වාගේ. ඒ Android එකේ. හරිද? ඊට පස්සේ අපි මෙතන මොනවාද iPhone එකක යනකොට iPhone එකේ trade account කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා plus එක මේක ක්ලික් කරලා මෙතනින් search bar එකේ අපි යන්න ඕන One Royal කියලා search කරන්න ඕන එකට. හරි? One Royal කියලා එකට search කරාම Royal ETF LLC කියලා එනවා. මේක උඩ ක්ලික් කරාම
අන්න අපිට මෙතන login එකයි password එකයි ගන්න තියෙනවා. ඔන්න මම දැන් ඔයාලට ඉස්සලා මම save කරගත්තනේ login එකයි password එකයි. හරිද? දැන් මේන් තියෙනවා login එක. මම login එක මෙතන දානවා. password එක තියෙනවා. මේ password එක උඹලා ගහන්න යන්න එපා. මේක දැන් තා චුට්ටික වෙනස් වෙනවා. ඊට පස්සේ මෙතන password එක දානවා. දාලා මම login දෙනවා. හරිද? අන්න login දුන්න ගමන් මට පෙන්නනවා රවින්දු උදාර කියලා මගේ ඔන්න login එක. දැන් මේ account එක හදපු කෙනාගේ login එකයි password එකයි ගහලා මම log වෙච්ච නිසා මෙතන පෙන්නනවා. එතකොට මට දැන් trade කරන්න සල්ලි නෑනේ. මේ balance එක 0, liquidity 0, free margin 0 මෙතන ඔහම තමයි තියෙන්නේ. ඊට පස්සේ මට trade කරන්න ඕන coin එක search කරගන්න ඕන. මේ coin එක search කරන්නේ මෙන්න මෙතන Qtex කියන එකට ගිහිල්ලා search bar එක click කරලා XAUUSD මේ තියෙන්නේ gold. මෙන්න මේක add කරගන්නවා. add වෙලා නැත්තම් ඊට පස්සේ අපිට පුළුවන් trade වලට ගියාම මේ chart එකේ අපිට පෙන්වන්නේ මොනවද? අපිට ඕනි කරන coin එක අපිට මෙතනින් මොනවද? දැන් මේ තියෙන මම ඇඩ් කරගත්ත XAUS මෙන්න මට ඕනි coin එක මම ඇඩ් කරගන්නවා. පැහැදිලිද? මේ මට ඕනි coin එක මම ඇඩ් කරගන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉතින් ඒ විදිහට ඔන්න මම coin එක ඇඩ් කරගත්තා. මට trade දානවා නම් contact මේක දැන් මගේ මේ disable කරලා තියෙන්නේ මම ඒක හදාගන්න. එතකොට මෙන්න මෙතනින් plus mark එක click කරලා තමයි අපි යන්නේ. ඉතින් ඔවා මම live එකේ ඔයාලට පෙන්නන්නම් ඒ ටික කොහොමද continue වෙන්නේ කියලා. ওই විදිහට තමයි account එක හදාගන්නේ. ඊට පස්සේ ඔයාට දැන් deposit කරගන්න පුළුවන් withdrawal කරගන්න විදිහත් කියලා දෙන්න. හරිද? withdrawal කරගන්නකොටත් ඔයාලා මුලින්ම කරන්න ඕන web එකෙන් OneRoyal එකට යන්න ඕන. හරිද? අර මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වානේ මෙතන ගිහිල්ලා OneRoyal කියලා search කරලා OneRoyal login කියලා ගහලා අර email එකයි password එකයි ගහලා දැන් ඔයාලට මෙතන email එකයි password එකයි ගහලා ඔයාලට log වෙන විදිහ කියලා දුන්නානේ මම අර මුලින්ම. ඒ විදිහට ඔයාලා මේ web එකට මේ interface එක log වෙලා ඔයා මෙන්න මෙතන ඉරි කැලේ 3 click කරලා ළමයි මෙතන ඔයාලට තියෙනවා funds කියලා. මෙන්න මෙතන ඔයාට withdrawal fund කියලා තියෙන option එකක්. හරිද? withdrawal fund කියලා option එකක් තියෙනවා. මෙන්න මේ withdrawal fund කියන එක click කරලා ඔයාට පුළුවන් මෙතනින් මෙතන bank transfer, cryptocurrency මෙන්න මේ කියන options ටික තියෙනවා. එතකොට ඔයාට bank transfer එකක් ඕනේ නම් bank transfer කියන එක click කරලා continue දීලා ඔයාගේ bank account එක මෙතන add කරගන්න පුළුවන්. bank account එක add කරගන්න ඕන මාසායක bank statement එකක් ඔයා අරගෙන තියෙන්න ඕන. බැංකුවට ගිහලා රුපියල් 1000ක් විතර වෙනවා statement එකක් ගන්න. මේක බැංකුවට ගිහලා ගන්න. හරිද? මෙතන ඔයාලට wallet එක select කරන්න තියෙනවා. wallet එක select කරලා ඔයා මෙතන bank transfer කියන එක select කරගෙන මෙතනට ඇවිල්ලා continue දුන්නාම ඔන්න ඔයාට upload payment details කියලා තියෙනවා. මෙන්න මේ upload payment details කියන එක click කරලා ඔයාට පුළුවන් දරුවෝ මෙතන bank statement කියන එක දාගන්න. ඊට පස්සේ මෙතන bank account holder ගේ නම, ඊට පස්සේ account number එක, branch එක, මොනවාද bank address එක, ඊට පස්සේ bank address එක, ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන SWIFT code එක කියලා එකක් තියෙනවා. මේක ඔයා bank එකේ නම Google එකේ search කරලා අපි හිතමුකෝ සම්පත් බැංක් කඩවත, සම්පත් බැංක් කොළඹ, පීපල්ස් බැංක් අනුරාධපුරේ කියලා search කරලා SWIFT code කියලා අවසානට ගහන්න. එතකොට ඔයාට SWIFT code එක එනවා. දැන් මම නිකන් normally මේකේ add කරන්නම්. මෙතන SWIFT code එක කියලා ආපුවම අපිට මෙතන SWIFT code එක කියලා පෙන්නනවා. මෙතන මේ PSDKLKLX මේ තියෙන්නේ. මෙන්න මේක තමයි SWIFT code එක. මෙන්න මෙතන තියෙන්නේ. මේක තමයි තියෙන්නේ. මේ මෙතනත් ඒකම පෙන්වනවා මේ. ඒක ලියාගන්න. ඒක ස්පෙලින්ස් තියෙන කොහොමද කියලා. කොපි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් අර ඔයා ගෙනාල් තියෙන බැංක් ස්ටේට්මන්ට් එක මෙන්න මෙතන ඔයා අනිවාර්ය බැංක් ස්ටේට්මන්ට් එක මාස 6කවත් තියෙන්න ඕන. ඊට පස්සේ ඔයාට මෙතනින් බැංක් ස්ටේට්මන්ට් එක මෙහෙම ෆොටෝස් ගහලා අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් මම ගෙනත් තියෙන්නේ. මම මේක මේ විදියට ෆොටෝස් ගහලා මම මේක අප්ලෝඩ් කරනවා. හරිද?
මොකද බැංක් ස්ටේට්මන්ට් දැක්කම උඹලට මේ අනේ පව් අහිංසක කොල්ලෙක් සල්ලි නැහැ වගේ කියලා තේරෙනවනම් දාපල්ල කීයක් කරුගේ account number එක එහෙම තියෙනවා හරි. මේ පින් අතේ වැඩ එහෙම කැමති නම් කරාලා hina වෙන්න නෙමෙයි කිව්වේ. හරි. බල ලස්සන ගෑල්ලම් එක්ක ගුණා නම් දායි. ඈ කොල්ලෙක් ඉඳ තමයි නැත්තේ නේ. උන් පේනවනේ. දාලා මෙන්න මේක සබ්මිට් කියන එක දුන්නාම ආයෙ එතනින් යාට හරිද අන්න ඒ විදිහට බැංක් ස්ටේට්මන්ට් එක සබ්මිට් කරා ඊට පස්සේ ඔයාලට පුළුවන් Binance එක මෙතන සබ්මිට් කරන්න. Binance එක සබ්මිට් කරද්දී ඔයාලට තියෙනවා මෙන්න මෙතන Binance කියන එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන continue ඒ කියන්නේ upload payment details කියන එක යන්න. ඒකේ ගියාම ඔයාලට crypto wallet කියලා එන්නේ. ඊට පස්සේ මෙතන cryptocurrency කියන එක යද්දී ඔයාලට මෙතන සිලෙක්ට් කරන්න තියෙනවා options ටිකක්. මෙතන USDT TRC කියලා තමයි ඔයා මෙතන සිලෙක්ට් කරන්න. USDT TRC හරි. ඊට පස්සේ ඔයාලට wallet name එක තියෙනවා. හරිද wallet name එකට ඔයා Binance එකේ pay ID එක පුතේ දාන්න ඕන මෙතන. ඔයාගේ Binance එකේ pay ID එක ඔයා මෙතන දාන්න ඕන. ඔයාගේ ගිහිල්ලා Binance pay ID එක ගන්න දන්නේ නැත්නම් ඔයා Binance එකට එන්න. Binance එකට ආපුවම මෙන්න මෙතන ඉරි කැල තුන ක්ලික් කරාම ඔයාට පෙනෙනවා ඔයාගේ profile එක. profile එක උඩ තියෙන ඔයාට මෙන්න මෙතන pay ID එක. හරිද? දැන් එතකොට ওই pay ID එක දැන් ඔයාලට මෙතන තියෙනවා. දැන් මගේ එක දාන්න යන්න එපා උඹලට. මට සල්ලි ඒ දිගටම නැත්තම් මේ pay ID එක දාන්න ඕන. හරිද? ඊට පස්සේ මෙතන crypto address එක කියලා එකක් තියෙනවා. මේ crypto address එක ගන්නේ ඔයා Binance එකට යන්න. Binance එකට ගියාම Binance එක මෙන්න මෙතන asset කියලා තියෙනවා. මෙන්න මේ asset කියන එක ගියාම asset කියන එකට ගියාම add fund කියලා option එකක් එනවා. මේ asset කියන එකට ගියාම add fund කියලා option එකක් එනවා. add fund කියන option එකේ on chain deposit කියලා තියෙනවා. හරිද? on chain deposit කියන එක ක්ලික් කරාම ඔයාට මෙතන USDT කියලා search කරන්න ඕන. හරිද? USDT කියලා search කරාම USDT කියලා එනවා. මේක උඩ ක්ලික් කරාම ඔයාට පෙන්නනවා BSC TRX කියලා. මෙන්න මේ TRX එක උඩ ක්ලික් කරාම ඔයාට පෙන්නනවා QR code එකක් චූටි වෙලාවක් ඇද්දි generate වෙලා එනවා. හරිද? QR code එකක් චූටි වෙලාවක් ඇද්දි generate වෙලා එනවා. හරිද? ඊට පස්සේ ඔයාට මේකත් එක්කම මෙතන පෙන්නනවා deposit address කියලා එකක්. හරිද? deposit address කියලා එකක්. මෙන්න මේ deposit address එකත් ඔයා copy කරගන්න ඕන. මෙතන screenshot එකක් ගහ ගන්නත් ඕන. හරිද? හරිද? ඊට පස්සේ ඔයා දැන් චුට්ටක් බ්‍රේක් කරමු. හරි. දැන් මෙතන crypto address එක දැන් අර මම පෙන්නුවානේ. අර crypto address එකට අපි අර TRX එකේ link එක මෙතන copy paste කරගෙන අර අපි ගහගත්ත screenshot එක මෙන්න මෙතන upload කරන්න ඕන. හරිද? දැන් මම screenshot එකේ තියෙන photo for එකට ගියා. ඔන්න මම අරගෙන හරියට දාපුවම ඔන්න මේකත් හරි. ඒකල මේක submit කරාම අන්න අපිට මේකත් submit වෙනවා. දැන් මම bank statement add කරා cryptocurrency වලින් withdrawal කරගන්න add කරා. දැන් deposit කරගන්නත් හරි withdrawal කරගන්නත් හරි. ඉතින් ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් එහාට trade කරන්න තියෙන්නේ. අපේ signal service එකේ trade දෙනවා අපි සම්පූර්ණයෙන්ම free. ඔය විදිහට ඔයාලට trade කරගෙන යන්න තියෙන ලොකු දේවල් නෑ. අපි කියන විදිහට වැඩේ කරගෙන යන්න තියෙන. ඉතින් ඔයාලට අපි ලස්සනට forex account එකක් හදන්න හැටි කියලා දුන්නා. ඉතින් මහා අමාරු දෙයක් නෙමෙයි. අපි කියපු guidelines ටිකේ වැඩ කරන්න, ඒ guidelines ටිකේ trade account එක create කරන්න. එතකොට දැනට ඇත්තටම ලංකාවේ තියෙන හොඳම brokerage company එකක් One Royal කියන්නේ. ඉතින් අපි ඒක trade කරනවා. One Royal account එකක් තියෙන ඕනම කෙනෙක්ට අපි දෙනවා සම්පූර්ණයෙන්ම අපේ Signal group එක free. එතකොට ඔයාලා අපේ link එකෙන් කෙලින්ම
account එක හදා ගන්න ඕන. ඉතින් මේ වීඩියෝ එක බලලා ලස්සනට account එක හදා ගන්න. මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් මට කතා කරන්න 074යි 412 කියන නම්බර් එකට WhatsApp Telegram ඉන්නවා. ඉතින් එතකොට ඔයාලට ට්‍රේඩින් සම්බන්ධව forex වල මොනවා හරි ගැටලුවක් තියෙනවා සම්බන්ධ වෙන්න මාත් එක්ක. ඉතින් අපි ලොකු වැඩක් කරගෙන යනවා. ඉතින් අපේ Sigma group එකට join වෙන්න ඕන නම් අනිවාර්යෙන් $150ක් deposit කරගෙන deposit එක කරපු ගමන් මට screenshot එකක් ගහලා එවන්න. ඔයාගේ මොනවාද wallet address එක එහෙම නැත්නම් ඔයාගේ email එක මට WhatsApp හරි Telegram හරි දාලා call එකක් දෙන්න. අපි support කෙනෙක් ඔයාව contact කරගෙන අපි අනිවාර්යෙන් ඔයාව අපේ Sigma group එකට add කරගන්නවා. එහෙනම් හැමෝටම good luck. ගේමක් ගහමු අපි හැමෝම.